බිස්නස් ඕනර්ස්ලා හිතාගෙන ඉන්නවා ප්‍රොෆිට් එක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ කියලා. ඒගොල්ලන්ට ඒ වගේම කස්ටමර් සර්විස් එක කොහොමද කස්ටමර්ස්ට හොඳම සර්විස් එකක් දෙන්නේ කියලා බිස්නස් ඕනර්ස්ලා මැනේජ්මන්ට් එකෙන් ওই දෙක විතරක් මාරු විදියට ෆෝකස් කරනවා. මොකද ප්‍රොෆිට් එකක් නැතුව of course බිස්නස් එකක් රන් කරන්න බෑ. but ඔයා දන්නේ නැතුව ඔයා කරන හියුජ්ම ඩැමේජ් එක දන්නවද මොකක්ද ඔයාගේ බිස්නස් එකට කියලා? ඔයාගේ කරන්ට් එම්ප්ලොයි ඔයා හරියට ලුක් ආෆ්ටර් කරන්නේ නැති එක. එයාට හරි තැනක් දෙන්නේ නැති එක. එයාට හරි වැටුපක් ගෙවන්නේ නැති එක. ඉතින් ගොඩක් බිස්නස් ඕනර්ස්ලාට මැනේජ්මන්ට් එකට මේ දේ අමතක වෙලා තියෙනවා. ඔයා දන්නේ නැහැ ඔයාගේ එම්ප්ලොයිගේ තියෙන වටිනාකම. ඉතින් ඒ වටිනාකම අඩු වෙන්න ඒ එම්ප්ලොයි ඇත්තටම තමන්ගේ ඒ ව්‍යාපාරෙත් එක්ක මාර තරහකින් තමයි ඉන්නේ. ඉතින් ඔයාගේ ව්‍යාපාරෙත් මෙහෙම යනවා නම් එම්ප්ලොයිස්ලා කිසිම සතුටක් නැතුව වැඩ කරනවා නම් ඕගොල්ලන්ගේ බිස්නස් එක තියෙන්නේ very dangerous තැනක. doesn't matter කොච්චර කස්ටමර්ස්ලා ආවත් doesn't matter කොච්චර ඔයා ප්‍රොෆිට් කරත්. but අර එම්ප්ලොයි හැමතිස්සෙම ඉන්නේ පේන්නේ හැකි. ඉතින් ඔයාට ෆික්ස් කරන්න පුළුවන් නම් ඒක සමහරක් විට ඒගොල්ලන්ට පොඩි මීටින් එකක් තියලා කතා කරන එක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික හරියට දැනගෙන ඒගොල්ලන්ට සොලියුෂන් එකක් දෙන එක වෙන්න පුළුවන්. but unfortunately 2025 වෙනකොට ගොඩක් එම්ප්ලොයිස්ලා ඉන්නේ මානසික පීඩනයකින්, මාර ස්ට්‍රෙස් එකකින්. තමන්ගේ වැඩ කරන තැනට යන්න කිසිම කැමැත්තකින් නෙමෙයි යන්නේ. මං කියන්නේ හැම කෙනෙක්ම කියලා. but බහුතරයක් දෙනා ඒ වගේ තමයි ඉන්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් ඇත්තටම ඔයාගේ එම්ප්ලොයිගේ පැත්තෙන් හිතන්න. මොකද ඔයා දන්නේ නැති වුණාට අවුරුදු ගාණක් එකම ජොබ් එක කරනවා කියලා කියන්නේ ඒ එම්ප්ලොයි ඔයාට හිතන්න බැරි ප්‍රොෆිට් එකක් ඔයාගේ කම්පැනිට ගෙනල් දෙනවා. හදිසියවත් එයා අයින් වෙලා වෙන තැනකට ගියොත් ඔයාට ඒ කෙනාව ට්‍රේන් කරන්න හිතා ගන්න බැරි කාලයක් යනවා. ඉතින් පුළුවන් නම් ඔයාගේ කරන්ට් ඉන්න එම්ප්ලොයි ඔයා හොදට රැක ගන්න. මොකද එයා තමයි ඔයාගේ බිස්නස් එකේ හොඳම ප්‍රොෆිට් කරන්නේ. හැමතිස්සෙම මේගොල්ලන්ගේ ප්‍රශ්න වලට මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒ ප්‍රශ්න ෆික්ස් කරන්න බලන්න. ඉතින් එහෙම කරොත් ඔයාගේ ඔය දැන් කරන ප්‍රොෆිට් එකට වඩා හිතා ගන්න බැරි ඉන්කම් එකක් ඔයාට ජෙනරේට් කරන්න පුළුවන්. මේක ගොඩක් පොඩි වගේ වෙන්න පුළුවන්. sorry විනාඩි දෙකක් අරගෙන මේක එක්ස්ප්ලেইন කරන්න උනාට. but මේක තමයි real reason එක. please save your current employee. They will make you a huge profit. And guys, see you in the next video.